මේ අපි ලංකාවට ආව කියලා චමරිලා තාම දන්නේ නැහනේ. අපි යාළුවා ගිහලා සර්ප්‍රයිස් කරමුද? එයාලා ගෙවල් මේ ළඟනේ තියෙන්නේ. ඔයා කිව්වේ නැද්ද අපි ආවා කියලා? අනිකේ මේක පාට යන්න පුළුවන්ද? අයියෝ එහෙම අවුලක් නෑනේ. මං එයාව සර්ප්‍රයිස් කරන්න ඕනේ හින්දා අපි ලංකාවට ආව කියලා කිව්වේ නෑ. එහෙනම් යන්කෝ මේ ගෙදර ඇති නේද? ඇති අනේ මේ මහ දවාල ඒගොල්ලෝ කොහේ යන්නද? අත් එක චමරිගේ රයිසන් කරි මාර රහයි. අපි ගියොත් එයා අනිවාර්යෙන් හදලා දෙයි. එහෙනම් යන් හොඳේ. එහෙනම් අයියා. මේ වැඩ ටික වෙලාවට ඉවර කරගන්න බැරි වුණොත් නම් ඊයස්සේ කෝලුත් දෙනවා. හෙලෝ මොකද්ද? කජුමාලු පිස්සු දාපන් උඩ. මොකද ඒක දීලා තියෙන සල්ලි වලින් අපි මේ දානේ කරන්නේ. කිව්ව දේ අරගෙන වරෙන් බං සුදුරේ දියාරටක් නේ ගේන්න කිව්වේ. මෙහි වැඩ තියෙනවා ඉක්මනට එනවා. කජුමාලු. අයියෝ කොහෙද තමයි යන්නේ? මේ කුස්ස ගත්තා උඩ පාර බැලේ තමුස බලාගෙන යනවා. ඌව මගේ නහය බලන්න මගේ නහය දැලි ගෑලාද කියලා? හොඳයි. මේ අර කෝ කියන්නේ තව ලුණු පැකට් තුනක් විතර ඕනේ කිව්වේ. තව ලුණු පැකට් තුනක්? යකෝ මේ ලුණු මාළුව දාගන්නේ. පරිප්පු කිලෝ එකයි ලුණු පැකට් තුනයි. තමුසනේ පාණ්ඩිතකම් වලින් වැඩක් නැහැනේ. ගිහින් ලුණු පැකට් තුනක් අරන් එනවකෝ. හදිසියෙ මේ මාසය ගියොත් අපි දෙන්න තමයි යන්නේ. කරදරයක්ද මන්ද උදේ ඉඳන් ලුණු පැකටුයි පරම මේකයි. මේ තව කෑලි මිරිස් කිලෝ දෙකක් විතර ඕනේ. තව කෑලි මිරිස් කිලෝ දෙකක්? යකෝ මේ ඊයේ ගෙනාවනේ මම කෑලි මිරිස් කිලෝ දෙක තුනක්. මේ නියකා ගෙදර ගෙනියන්න මොකද ඉන්නන්නේ? නැත්තම් මේ දන්සලකටවත් මෙච්චර යනවද? අනේ මේ තමුසනේ පාණ්ඩිතකම් වලින් වැඩක් නැහැනේ. දානයක් නෙවෙයි දෙන්නේ. ලෝභය නම් ගිහින් කිව්ඩි කරන් එනවකෝ. අනේ මේ තමුසල දන්නේ නෑනේ ඔයි සල්ලි හම්බ කරන්න තියෙන අමාරුව. තමුසු දෙයිද මෙතන ඔක්කොම හොයාගෙන ඉන්න දැන් ඉතන මගේ උරුවත් නන්න යනවා තමුසු ගිහලා මොකක් හරි එකක් කරගන්නවා. Surprise! Honey, Sopu! කවිෂයා ඉතින් මේ ගෙදර මොකක්ද කලබලයක් වගේනේ. තාම කලබලේ දැක්කේ නැහැනේ හරියට. වෙලාවෙ හැටියට උඹලා දෙන්නම් දෙයියෝ වගේ බං. නැත්තම් ආබර් ටිකක් උඩට ගාලා දාමුද? අනේ බං අනේ මම දෙයියෙක් බං. ඔයාලා දුවන්නේ. දෙන්න බාගන්නේ.